ඔන්න එකෝමත්තික කාලෙක එක්තරා ගමක සිරිදාස් විජේරත්න නමින් යාළුවෝ දෙන්නෙක් හිටියා. ඒ දෙන්නටම අක්කරේ ගාන ඉඩම් තියෙනවා. ඒ දෙන්නම ගොඩාක් මාන්සි වෙලා ගොවිතැන් කරලා ජීවත් වුණා. දවසක් උදේ පාන්දර සිරිදාස් විජේරත්නගේ ගෙදරට යනවා. විජේ ඉක්මනට එන්න, අපි කුඹරට යන්න ඕන. මට ගොඩක් මහන්සි. ඔයා මුලින්ම යන්න. මං තව ටික වෙලාවකින් එන්නම්. විජේරත්න එහෙම කියපු නිසා සිරිදාස කුඹරට යනවා. ටික වෙලාවකට පස්සේ විජේරත්නත් කුඹරට යනවා. ටික දුරක් යනකොට විජේරත්න ලොකු පොහොසතෙක්ව දකිනවා. ඒ පොහොසත් පුද්ගලයාව මීට කලින් කොහේ හරි දැකලා පුරුදුයි කියලා විජේරත්නට හිතෙනවා. මහත්තයා, මට ඔයාව මීට කලින් කොහේ හරි දැකලා පුරුදුයි. ඔයා කවුද කියලා මට දැනගන්න පුළුවන්ද? ඒකට ඒ පුද්ගලයා hina වෙලා මෙහෙම කියනවා. මාව මතක නැද්ද? මං ඔයාගේ පොඩි කාලේ යාළුවා පාල. පාල, මේ ඔයාද? ඔයා කොහොමද මෙච්චර ලොකු පොහොසතෙක් වුණේ? මට නම් විශ්වාස කරන්නත් බෑ. ඒක වැඩක් නෑ. ඔයාටයි සිරිදාසටයි දැන් කොහොමද? මගේ කතාවෙන් වැඩක් නෑ. ඔයාලා පොඩි කාලේ ගොඩක් දුක් විඳා. ඔයාගේ තාත්තගේ ණය පියවන්න බැරිව හිටපු එකම ගේත් විකුණලා ඔයාලා ගමින් ගියානේ. ඉතින් කොහොමද ඔයා මෙච්චර ලොකු පොහොසතෙක් වුණේ? ඔක්කොටම හේතුව අර තාපසතුමා. මොන තාපසතුමාද? විජේ, මම මාස 6කට කලින් පාර වැරදිලා කැලෑවක් ඇතුළට ගියා. එතකොට මම වයසක ආච්චි කෙනෙක්ව දැක්කා. මම මගේ හැම දුකක්ම එයාට කිව්වා. එතකොට ඒ ආච්චි මගේ ප්‍රශ්න නැති වෙන්න නම් කැලේ ඇතුළේ ඉන්න තාපසතුමාව හම්බ වෙලා යන්න කියලා කිව්වා. ඒ තාපසතුමා නිසායි මම මෙච්චර ලොකු පොහොසතෙක් වුණේ. එහෙමද? ඒ කොහොමද? ඒ තාපසතුමා හම්බ වෙලා හරියටම සතියකට පස්සේ දවසක් රෑ මගේ ගෙදර දොර කවුද තට්ටු කළා. මම දොර ඇරලා බැලුවා. එතකොට හොරෙක් ඇතුළට ඇවිත් ඒ ගමේ හැමෝම ඒ හොරාව අල්ලගන්න එනවා කියලත් ඒ හොරාට හැංගෙන්න තැනක් දුන්නොත් එයා හොරකම් කරන් ආපු මුදල් වලින් භාගයක්ම මට දෙනවා කියලත් එයා මට කිව්වා. මං ඒ හොරාට උදව් කළා. ඉතින් ඒ හොරා මට ඒ මුදල් ටික දීලා ගියා. මේ හැමදේම ඒ තාපසතුමා නිසයි. පාල එහෙම කිව්වම විජේරත්න මෙහෙම අහනවා. ඔයා කියපු ඒ තාපසතුමා දැන් කොහෙද ඉන්නේ? අල්ලපු ගමේ කැලෑවක් ඇතුලේ පොඩි පැලක ආච්චි කෙනෙක් ඉන්නවා. ඔයා ගිහින් එයාව හම්බ වුණොත් ඒ ආච්චි ඒ තාපසතුමා ඉන්න තැන කියයි. පාල එහෙම කිව්වම විජේරත්න ගොඩාක් සතුටු වෙනවා. හරි, මට ගොඩක් පරක්කු වෙනවා. මං යනවා. හරි පරිස්සමින්. ඊට පස්සේ විජේරත්න එතනින් පිටත් වෙනවා. කුඹුරට ගියාම සිරිදාස විජේරත්නගෙන් මෙහෙම අහනවා. විජේ, ඔයා ඇයි අද මෙච්චර පරක්කු? මගේ ඉරණම වෙනස් කරගන්න මට හොඳ පාරක් හම්බ වුණා. ඔයා මොනවද මේ කියන්නේ? අපේ පොඩි කාලේ යාළුවා පාල. අද මං එයාව හම්බ වුණා. එයා දැන් ඉස්සර වගේ දුප්පත් නෑ. ලොකු පොහොසතෙක් වෙලා. ඒ කොහොමද? එයාට ඉන්න ගෙයක්වත් නෑනේ. එයාලා මේ ගමම දාලා ගියේ. එච්චර දුප්පතෙක්ව හිටපු අපේ පාල කොහොමද පොහොසතෙක් වුණේ? එයාට තාපසතුමෙක්ව හම්බ වෙලා තියෙනවා. ඒ තාපසතුමා හින්දයි පාල මෙච්චර පොහොසත් වෙලා තියෙන්නේ. ඒක කිව්වෙත් පාලමයි. මොනවා? තාපසතුමා නිසා පොහොසත් වුණාද? මට නම් මේක විශ්වාස කරන්නත් බෑ. ඔයත් මාත් එක්ක ඇවිත් ඔයාගේ ඉරණමත් වෙනස් කරගන්නවද කියලා අහලා යන්නයි මං ආවේ. ඒත් ඔයා විශ්වාස නෑ කියනවනේ. හරි කමක් නෑ. එහෙමනම් මං විතරක් ගිහින් තාපසතුමාව හම්බ වෙලා එන්නම්. බලන්නකෝ විජේ, අපේ අනාගතය හොඳට තියෙන්න ඕනේ නම් අපි දැන් හොඳට මහන්සි වෙලා හම්බ කරන්න ඕන. එතකොට තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්. මේ විදිහට තාපසතුමෙක්ව විශ්වාස කරලා අපේ ජීවිතේ විනාශ වෙයි. ඔයා නම් හැමදාම මෙහෙමමයි. හැම වෙලෙම මහන්සි වෙන්න ඕන, වැඩ කරන්න ඕන කියලා කියනවා. මෙච්චර කාලයක් අපි මහන්සි වෙලා වැඩ කළාට අපිට මොනවා හරි ඉතුරුවක් තියෙනවද?
ඔයාට නම් කියලා වැඩක් නෑ. මාත් අර පාල වගේ ලොකු පොහොසතෙක් වුණොත් ඔයාට තේරෙයි. ඔයාගේ යාළුවෙක් හැටියට ඔයාට කියන්න ඕන දේ මං කිව්වා. ඉතින් ඔයාගේ කැමැත්තක්. ඒත් මං නම් හැමදාම මගේ මහන්සිය විතරයි විශ්වාස කරන්නේ. මාත් කියන්න ඕන දේවල් ටික කිව්වා. ඊට පස්සේ ඔයාගේ කැමැත්තක්. එහෙම කියලා විජේරත්න ගෙදරට යනවා. ඊළඟ දවසේ උදෙන්ම ඒ පූජකතුමාව හම්බ වෙන්න යනවා. ගොඩාක් දුර ගමනකට පස්සේ පාල කියපු ඒ පැල්පත දකිනවා. ගොඩාක් සතුටින් ඒ ගේ ඇතුළට යනවා. ඒ ආච්චි අම්මා විජේරත්නගෙන් මෙහෙම අහනවා. කවුද පුතේ? ඔයා මොකටද මෙහි ආවේ? ආච්චි අම්මේ, මට මෙහි තාපසතුමෙක් ඉන්නවා කියලා ආරංචි වුණා. එයා කොහෙද ඉන්නේ කියලා කියන්න පුළුවන්ද? ඔව්, මං අනිවාර්යෙන්ම කියන්නම්. ඔයාගේ නම මොකක්ද? ඔයා කොහේ ඉඳන්ද ආවේ? මගේ නම විජේරත්න. මං එන්නේ ගල්නෑවේ ඉඳලා. එච්චර දුර ඉඳන් එනවනම් ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ඇති. මං ගොවිතැන් කරලායි ජීවත් වෙන්නේ. මං කොච්චර මහන්සි වෙලා ගොවිතැන් කළත් ඒකට හරියන ප්‍රතිලාභයක් මට නෑ. ඒ නිසා මං ගොඩක් දුක් විඳිනවා. මගේ යාළුවෙක් මේ කැලේ ඉන්න තාපසතුමා නිසා ලොකු පොහොසතෙක් වෙලා. ඒක ආරංචි වෙලායි මං ආවේ. ඒ තාපසතුමා ඉන්න තැන කිව්වොත් මටත් එතනට යන්න පුළුවන්. ඔයා වගේ දුක් විඳින අයට එතුමා අනිවාර්යෙන්ම උදව් කරයි. ඒත් එක කාරණාවක්. දැන් එයා අනාවැකි කියන්නේ නෑ. උදේ වෙලාවට තමා අනාවැකි කියන්නේ. ඒ වෙලාවට තමා යන්න ඕන. ගොඩක් දුර ඇවිදලා ඔයාට මහන්සි ඇති. ඔයා අද මේ ඉඳලා විවේක ගන්න. හෙට උදේ ඒ තාපසතුමා ඉන්න තැන මං ඔයාට කියන්නම්. ඒ ආච්චි එහෙම කිව්වම විජේරත්න එදා රෑ ඒ ආච්චිගේ ගෙදරම නතර වුණා. ඊළඟ දවසේ උදේ නැගිට්ට ගමන් විජේරත්නට ඒ ආච්චි තාපසතුමා ඉන්න තැන කියනවා. ඉතින් විජේරත්න ගොඩාක් සතුටින් ඒ තාපසතුමා ඉන්න තැන හොයාගෙන යනවා. විජේ දැකපු ඒ තාපසතුමා මෙහෙම කියනවා. එන්න විජේරත්න, හරිම වෙලාවට හරිම තැනට ඔයා ඇවිත් ඉන්නේ. තාපසතුමනි, ඔබතුමා කොහොමද මගේ නම දන්නේ? මං හැම දෙයක්ම දන්නවා. ඔයා කොච්චර මහන්සි වුණත් ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ඔයාට ලැබුණේ නෑ. ගොඩක් මහන්සි වුණාට ඔයා ගාව මුදල් නෑ. මේකනේ ඔයාට තියෙන ප්‍රශ්නය. හරියටම හරි තාපසතුමා. මෙච්චර දේවල් දන්න ඔබතුමාට මගේ ඉරණමත් වෙනස් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේ බලන්න, ඔයා කිසිම දෙයක් නොකර හිටියත් තව මාස 4කින් ඔයා කෝටිපතියෙක් වෙයි. මොනවද තාපසතුමා කියන්නේ? මුකුත් නොකරම මං කෝටිපතියෙක් වෙනවද? ඔයා මහන්සි නොවුනත් මුදල් ඉක්මනටම ඔයාව හොයාගෙන එයි. යන්න, ඔයා ගිහින් මුදල් වෙනුවෙන් බලාගෙන ඉන්න. තාපසතුමා එහෙම කිව්වම විජේරත්න ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් ස්තුති තාපසතුමනි. මේ උදව්ව මං කවදාවත් අමතක කරන්නේ නෑ. මං තාපසතුමාට පඳුරක් ගෙනාවා. ඒක ඔබතුමා බෑ නොකිය ගන්න ඕන. එහෙම කියලා විජේරත්න මුදල් මිටියක් තාපසතුමා ළඟින් තිබ්බා. එතකොට තාපසතුමා මෙහෙම කියනවා. මේ බලන්න දරුවා, මං අනාවැකි කියන්නේ මුදල් වෙනුවෙන් නෙවෙයි. එහෙම ඔයා මුදල් දෙනවා නම් ඔයාට මේ තැන කියපු ඒ ආච්චි අම්මට ගිහින් දෙන්න. ඒ ආච්චි අම්මා මේක දුප්පත් අයට දන් දෙයි. ඊට පස්සේ විජේරත්න එතනින් පිටත් වෙලා ආච්චි අම්මට ඒ මුදල් ටික දීලා එයාගේ ගමට යනවා. ඔහොමම දවස් ගෙවෙනවා. මේ විදිහට විජේරත්න හැමදාම ගෙදරට වෙලා නිකන් ඉඳගෙන එයාට එන මුදල් වලින් මොනවද කරන්න කියලා කල්පනා කරනවා. දවසක් සිරිදාස විජේරත්නගේ ගෙදරට ඇවිත්, මොකද උනේ විජේ? ඔයා ටික දවසකින් ඉඳන් කුඹුරට ආවේ නෑනේ. වතුර නැති නිසා ඔයාගේ පැල ටික ඔක්කොම වේලිලා. මට එන්න තියෙන කෝටි ගණන් ඉස්සරහ මේවා වෙදක් නැහැ. ඕන දෙයක් වෙච්ච දින්.
මං මීට පස්සේ මහන්සි වෙලා වැඩ කරන්නේ නෑ. මොනම කෝටි ගණන් එනවා. දවල් හීන දකින්න එපා. මුලින්ම එන්න යමු අපි කුඹුරට. ඔයාට එකපාරක් කිව්වොත් තේරෙන්නේ නැද්ද? නිකන් බොරුවට මගේ තරහ උස්සන්න එපා. මුලින්ම ඔයා මෙතනින් එළියට යන්න. විජේරත්න එහෙම තරහෙන් කිව්වම සිරිදාස ගොඩාක් දුකින් ගෙදරින් එළියට යනවා. ඔහොමම මාස 4කුත් ගෙවෙනවා. විජේරත්න කල්පනා කරනවා මොනවද මේ අර තාපසතුමා කියපු මාස 4ක් ගෙවුණා. ඒ රුපියලක්වත් හම්බුනේ නෑනේ. ඒ විතරක් නෙවෙයි ගෙදර තියෙන මුදල් ඔක්කොම ඉවර වෙලා. දැන් හාල් ගන්නවත් මුදල් නෑ. එයා එහෙම තනියම කියවනවා. ඔහොමම තව මාසයක් ගත වෙනවා. විජේරත්නට දැන් හොඳටම බඩගිනි. එයාට කන්නවත් මුකුත් නෑ. එතකොට එතනට සිරිදාස එනවා. දැන්වත් තේරුම් ගත්තද කෝටි ගණන් එනවා කියලා කිසි වැඩක් නොකර කාලය නාස්ති කළා. ඒත් දැන් ඔයාට කන්නවත් මුකුත් නෑ. එහෙම දෙයක් නෑ. මට අර තාපසතුමා ගැන ගොඩක් විශ්වාසයි. මෙතන මොනවා හරි වැරැද්දක් වෙලා මං ඉක්මනටම පොහොසත් වෙනවා. මෙච්චර දෙයක් වෙලත් අර තාපසතුමාව තවමත් විශ්වාස කරනවද? හරි. මෙයා කිව්වොත් විශ්වාස කරනවද? එහෙම කියලා සිරිදාස එක පුද්ගලයෙක්ව එතනට එක්කන් එනවා. කවුද මේ? මෙයාව මොකටද මෙහෙ එක්කගෙන ආවේ? විජේ, මම තමා පාල. ඒක දැකලා විජේරත්න ගොඩාක් පුදුම වෙනවා. පාල, මේ ඔයාද? ඔයා ඇයි මෙහෙම? මං රැවටුණා විජේ. මෙච්චර දවසක් තාපසතුමෙක් කියලා හිතපු ඒ පුද්ගලයා එයා තාපසතුමෙක් නෙවෙයි. එයා ලොකු හොරෙක්. එදා මං ඔයාට කිව්වනේ හොරෙක් ඇවිත් මට මුදල් දුන්නා කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ අර තාපසතුමා. මුදල් තණ්හාව මට ඇති කරලා පොලිසියෙන් ආවොත් එයාව අල්ලගන්නේ කියන බයට එයා හොරකම් කරපු මුදල් ඔක්කොම මගේ ගෙදර හංගලා තිබ්බා. ඒ හැමදේම වෙන්නේ තාපසතුමා නිසා කියලා මං හිතුවා. එයා හැම ගෙදරකම තියෙන මුදල් හොරකම් කරලා අන්තිමට මගේ ගෙදර ඇවිත් මට හොඳටම ගහලා මුදල් ටික ඔක්කොම අරගෙන ගියා. මෙච්චර කාලයක් හොරෙකුට උදව් කරපු නිසා ගමේ මිනිස්සු හැමෝම මට පහර දෙනකොට සිරිදාස තමා වෙච්ච හැමදේම එයාලට තේරුම් කරලා මාව බේරගත්තේ. පාල කියපු දේ අහලා විජේරත්න තමන් කරපු වැරැද්ද තේරුම් ගත්තා. ඔයා මට එච්චර කියලත් ඔයා කියපු දේ අහන්නේ නැතුව මම තාපසතුමාව හම්බ වෙන්න ගියා. මට සමා වෙන්න සිරි. මේ බලන්න විජේ. අධික තණ්හාව විනාශයට මුලයි. ඔව් ඔයා කිව්ව දේ ඇත්ත. ඊට පස්සේ මම මගේ මහන්සිය විතරයි විශ්වාස කරන්නේ. එහෙම විජේ කිව්වම සිරිදාස ගොඩාක් සතුටු වෙනවා. සිරිදාස පාලටයි විජේරත්නටයි මුදල් දීලා එයාලට ගොවිතැන් කරන්න උදව් කරනවා.